ගම්මානයේ පැවති සාමකාමී උදෑසනක් එක්තරා සුළු නමුත් විසඳා ගැනීමට අපහසු ගැටලුවක් මුල් කරගෙන ගැමියන් දෙදෙනෙකු අතර ඇති වූ මහත් වාද විවාදයකින් බිඳී ගියේය. ප්‍රශ්නය Tamanටම විසඳා ගැනීමට නොහැකි වූ තැන මහා දෙනමුත්තා සාධාරණ තීන්දුවක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ ගැමියන් තම අරවල උහු වෙත රැගෙන යාමට තීරණය කළා. මුළු ගම්මානයටම වඩා තම නුවණ උසස් යයි දැඩි විශ්වාසයකින් සහ මහත් අභිමානයකින් යුතුව මහා දෙනමුත්තා එතැනට සම්ප්‍රාප්ත විය. මහා දෙනමුත්තා මහත් උජාරුවෙල් අසුන්ගත් අතර ඒ නිහඬ මිදුල ඔහුට හැඟෙන පරිදි ශ්‍රේෂ්ඨ අධිකරණ ශාලාවක් බවට පත් කළේය. දෙපාර්ශවය පවසන සෑම වචනයක්ම Tamanට ඊටා හොඳින් වැටහෙන බව පෙන්වමින් ඔහු ඊටා බැරෑරුම් ලෙස හිස වලමින් දෙපෙට්ටේම කරුණවලට සවන් දුන්නේය. ගැමියන් කතා කර අවසන් වූ පසු මහා දෙනමුත්තා දැස් පියාගෙන ඊටා ගැඹුරින් කල්පනා කරමින් දක්ෂ විසඳුමක් සෙවීමට උත්සාහ කළේය. එක්වරම ඔහුගේ සිතේ අමුතුම අදහසක් මැවුණු අතර මහා දෙනමුත්තාගේ මුහුණේ විශ්වාසවන්ත සිනාහවක් මතුවිය. මහත් බලතල සහිතව මහා දෙනමුත්තා සිය තීන්දුව ප්‍රකාශ කළ අතර ඒ ඇසූ අවට සිටි සැවොම පුදුමයටපත් වූහ. මොහටක් නිහඬව සිටි ගැමියන්ට එම තීරණය මෝඩේකල් බව වැටහුණද කෙසේ හෝ එය දෙපාර්ශවයටම සාධාරණ ලෙස බලපාන බව පෙනෙන්නට තිබුණි. හිරු බැස යන විට මෝඩ තීන්දුව මගින් පවා වටිනා පාඩම් ඉගෙනගත හැකි බව වටහාගත් ගැමියන් වඩාත් බුද්ධිමත් ලෙස එතනින් පිටව ගියහ.